සුබ දවසක් යාළුවනේ. අද අපි හදන්න යන්නේ කාඩ්බෝඩ් භාවිතා කරලා ගණකයක්. මේකට අපිට ඕන කරන්නේ අඩි රූලක්, පැන්සලක්, කතුරක්, ගම් බෝතලයක් සහ බ්‍රිසිල් බෝඩ්. මේ තියෙන්නේ මං කාඩ්බෝඩ් සහ අඩි රූලක්, පැන්සලක් භාවිතා කරලා ඇඳගත්ත ගණකයක් හදන්න ඕන මූලික පතුරම. මම මේ පතුරම අඳිද්දි මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 6ක් කියලා ගත්තට ඔයාලට මේ පතුරම කැමති සෙන්ටිමීටර් ගානක් දාලා ඇඳ ගන්න පුළුවන්. මට දැන් මේ ගණකය හදද්දී නවා ගන්න ඕන තැන් ටික ලේසියෙන් නවා ගන්න ඕන නිසා මම අඩි රූල සහ කතුර භාවිතා කරලා මම මේ ඇඳගෙන තියෙන අවුට්ලයින් එක දිගේ මෙන්න මේ විදිහට තදින් ඉරි ඇඳ ගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මං මේ නැවුම් පාරවල් දිගේ ලේසියෙන්ම නවා ගන්න විදිහ. ඔයාලට එහෙම කරන්න නැතුව නිකන් වුණත් මේක නවා ගන්න පුළුවන්. නමුත් මං මේ කියලා දීපු විදිහට කරොත් ඔයාලා ලස්සනට ඒ දාර ටික මතුවෙන විදිහට නවා ගන්න පුළුවන්. දැන් මං ඇලවුම් වාසි තියාගත්ත තැන්වල ගම් ගාලා ඒක අලව ගන්නයි යන්නේ. ඇලවුම් වාසි පිටට පේන්නේ නැති වෙන්න ඕන හින්දා මම මේ පිටින් ගම් ගාලා ඇතුල් පැත්තට හිටින විදිහට තමයි අලව ගන්නේ. දැන් මම මේ තියෙන ඇලවුම් වාසි වලත් පිටපැත්තෙන් ගම් ගාලා ඇතුල් පැත්තට හිටින විදිහට ප්‍රවේශමෙන් අලව ගන්නවා. ඔයාලා ක්‍රියේටිව් විශ් YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න ක්‍රියේටිව් විශ් YouTube channel එකත් එක්ක ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.